සුද්ධාත්මයන් වහන්සේ විසින් මෙහෙවන ලබන යම් පමණ දෙනෙක් වේද එපමණ දෙනා දෙවියන් වහන්සේගේ දරුවෝ. අන්න ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව මෙහෙව්වේ සුද්ධාත්මයන් වහන්සේ. ඒතකොට සුද්ධාත්මයන් වහන්සේ නම් ඔබව මෙහෙවන්නේ ඔබට බලාපොරොත්තුවක් තියෙනවා. ඔබට ඩිපොසිට් එකක් තියෙනවා අර පර්මනන්ට් රෙසිඩන්ට් සදාකාල වාසස්ථානය. සුද්ධාත්මයන් වහන්සේ නැති කිසි කෙනෙකුට ඒ බලාපොරොත්තුව නැහැ. මම ඔබට පෙන්වන්නද රෝම 8:9ට කටපාඩම් මතකයි අතුස්සන්න බලන්න. මට රෝම 8:9 මතකයි කටපාඩම්. ඒ මතකයි අත්පලයට දාන්න. හොඳයි. නමුත් කියලා ගාම පොඩ්ඩක් උඩපදින් බලන්න ඕන. නමුත් අපි මෙතන ඉඳලා කියවෙන්නේ නමුත් නුඹලා තුල දෙවියන් වහන්සේගේ රෝම 8:9 නමුත් නුඹලා තුල දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ වාසය කරන සේක් නම් නුඹලා මාංශය නොව ආත්මේ සිටින්නෝය. අන්න දැක්කද වෙනස? සුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල සුද්ධාත්මයන් වහන්සේ නුඹ තුල වාසය කරන සේක් නම් නුඹලා කොහෙද ඉන්නේ යන්නේ? මාංශය නොව ආත්මේ ඉන්නේ යන්නේ. එතකොට ඔබට තේරෙනවද වෙනස? දැන් ඔබ පිටස්තර මිනිස්සයා මෙහෙවන්නේ ඔබේ ජීවිතේ. ඔබගේ ඇතුලෙන් කැළඹෙනවා, ඔබට විවිධ දර්ශන පේනවා, ඔබට දේව රාජ්‍යයේ කාරණා ඔබට හෙළිදරව් වෙනවා, දෙවියන් වහන්සේගේ සෙනගත් එක්ක ඔබට විවිධ දේවල් තියෙනවා බෙදා ගන්න. ඔබ වෙනම තැනක ඉන්නේ. ඊට පස්සේ එතන කියනවා මාංශේනෝ ආත්මේ සිටිනෝ ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මයන් වහන්සේ යම් කෙනෙකුට නැත්තම් ඔන්න කියනවා ඊළඟ වාදේ. අවුන් අයිති නැත. ඉතින් දැන් බලන්න ඊළඟට තව බැලුමකට යනවා. ඉතින් මම ඔබට මේ පෙන්නලා දෙන්නේ ඔබ අද ගොඩාක් වෙලාවට ඔබට මේ දේවල් කියලා දෙන්නේ නැත්නම් දේවස්ථාන වලින් ඔබ මේ තියෙන ෆෙලෝෂිප් එක කඩාගන්නේ කියලා. නමුත් මට සිද්ධ වෙනවා ඔබ පුරතල් කර කර රවට්ටලා ඉන්න වැඩි කාලයක් නැති නිසා ක්‍රිස්තුස් වහන්සේගේ ඊම මොහොම අතලගත් නිසා ඔබ පිළිවෙල කරන්න ඒ රාජ්‍යයේ ඔය ඩිපොසිට් එක. ආමෙන් කියනවා. ඔව් එතකොට ඔබ ගාව ඩිපොසිට් එක දිනනවා නම් බය නැතුව ඔබ ඩිපොසිට් එක දිනනවා. එහෙමද අපි අහන්නේ? මට මම අයින් කරලා තියෙන්නේ. කොයි ඩිපොසිට් එක දෙන්න රිසිට් එක දෙන්න. රිසිට් එක දෙන්න තමයි මේ හදන්නේ. ඒතර මෙතන කියනවා ඉතින් 10 වෙනි පදේ ක්‍රිස්තුස් වහන්සේ නුඹලා තුල සිටින සේක් නම් පාපය නිසා ශරීරය මැරී තිබෙනවා. මම ඒකයි කිව්වේ. මේ ශරීරය මැරලා තින්නේ. ඔබ තාමත් මේ මැරිච්ච දෙයක් එක්ක නම් ගැටෙන්නේ හැප්පෙන්නේ අපරාධය ඔබගේ කාලේ. පාපය නිසා ශරීරය මැරී තිබෙනවා. නමුත් ධර්මිෂ්ඨකම නිසා මොකද්ද? ආත්මය ජීවත් වේ. ආත්මය ජීවත් වෙන කෙනා ගාව තමයි ජීවනය තියෙන්නේ. ඒතර ආත්මය ජීවත් වෙයි. දැන් බලන්න 11 වෙනි පදේ. කියන්නේ විශ්වාසයේ බලන්නේ නිකුත් ධර්මවාසයේ ආත්මයන් වහන්සේ නොබලා තුළ වාසය කරනසේක නම් අන්න ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි දැනගන්න යනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මලරුන්ගෙන් නැගිට්ටුවේ කවුද? සුද්ධාත්මයන් වහන්සේ. ඩිපොසිට් එක දීපා. කොහෙලාද සුද්ධාත්මයන් වහන්සේ බහින්නේ යේසුස් වහන්සේ? බෞද්ධිස්මලාගේ ජෝර්දාන් නදියේ. හරවියෙක් වගේ ඇවිල්ලා කියනවා මේ මගේ ප්‍රේමවන්ත පුත්‍රයාණය මා මොහු කෙරෙහි ඉතා ප්‍රසන්නයි. දැන් ඔන්න ගැරන්ටි එක ආවා. ඊට පස්සේ සුද්ධාත්මයන් වහන්සේ ආවම තාත්තා ඊට දෙනවා ටෙස්ට් කරන්න. යවනවා කැලේට දවස් 40ක් නිරහරුයි. යක්ෂයා පරීක්ෂා කරනවා. අපි ඒවා ඉගෙන ගන්නවා බයිබලෙන් තියෙන්නේ. ඒකට මොකද්ද මෙතනදී වෙන්නේ? ඔබ හැම කෙනෙක්ම යෝග්‍යයිද? ඔබ සුදුසුයිද දේව රාජ්‍යයට කියලා ඊට පස්සේ ඔබ පරීක්ෂා කරන්න ගන්නවා. අපිට කියන්නේ මේක වෙන ගමනක් මගේ දරුවනි. ඔබ මේ ගමන තුල යන්න ඔබට හොඳ ශක්තියක් ඕන. හොඳ උපකාරයක් උදව්වක් ඕන. හොඳ සභාවකින් හොඳ දේවදාසයෙක්. මොකද නැත්නම් ඔබ මුලාවත් එක්ක යන්න යනවා. ඔබට හිතෙනවා මේක ෂෝක්. මෙතන තාම දැකිව එන්න බාධා එනවා. ඒක තමයි. සත්‍ය දැනගන්න ඉඩ දෙන්නේ නැහැ. නමුත් ඔබ ඒකට ව්‍යායාමයක් කරන්න ඕන. උත්සාහයක් දරන්න ඕන. පාවුලතුමා කියනවා මම හරියට අල්ලාගත්තයි නොසිතමි. හැබැයි එක දෙයක් කරන්නේ. පසුපස තියෙන දේ අමතක කරලා ඉස්සරහට I press forward. මම ඉදිරියට යනවා. ඒ කියන්නේ කොහොමද? හරියට රේස් එකක් දුවන්න ලෑස්ති වෙන කෙනෙක් වගේ. කොහොමද? හැමතිස්සම රේස් එකක් දුවන කෙනා පිටිපස්ස බලනවාද? අපි හිතමු 100 meters. On your mark. Get set. Ready. Press forward. Go. කිව්ව ගමන් දුවන ඉස්සරහට කඩාවගෙන. මේක තමයි කිසිම ගමන. ඔබ සූදානම් වෙනවා හැමතිස්සම ඉදිරියට දුවන්න. ඉදිරියට දුවන්න. මොකද ඔබට ඉදිරිය තමයි වැඩේ තියෙන්නේ.
ඉස්සරහා තමයි ජයග්‍රහණය තියෙන්නේ. ඒකයි ඔබ මේ මාවතේ යන්න ඕන. ආමෙන් කියන්නේ. දැන් කියනවා ඒ සුද්ධාත්මයන් වහන්සේ නුඹලා තුල ජීවත් වෙනවා නම් ඊටු ටික කියන්නේ. Kristus Yesus වහන්සේ මරණයෙන් නැගිටව තන්මාසේ නුඹලා තුලේ වසන තමන්ගේ ආත්මයන් වහන්සේ කන කොටගෙන නුඹලාගේ මරණීය ශරීරයෙන්ද ජීවත් කරනසෙ. හාලෙලූයා. දැක්කද? ඒ සුද්ධාත්මයන් වහන්සේ නුඹලාගේ ශරීර තුල වාසය කරනවා නම් විතරක් නුඹලාගේ මරණීය ශරීරද ජීවත් කරවන්න යනවා. එහෙනම් මේ ඩිපොසිට් එකට ආශා කරන්න. මේක වෙනුවෙන් ඔබගේ කාලය වේලාව ගත කරන්න. දැන් බලන්න මේක ඇවිල්ලා දෙවියන් වහන්සේ ඔබ හැම කෙනෙකුටම දුන්නු පොරොන්දුවක්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එවන්නේ මේ පොරොන්දුව දෙන්න. ක්‍රිස්තුස් වහන්සේ මැරෙන්න ඕන, ක්‍රිස්තුස් වහන්සේ උත්ථානය වෙන්න ඕන, පොරොන්දු වෙන්න ඕන. මේක තමයි ගනුදෙනු. යක්ෂයාගේ බිල්ල ගෙවන්න ඕන. මොකද්ද? ණය. මාරයට ගෙවන්න තියෙන ණය. මාරයාගේ ණය ගෙවුවම ඔබව එතනින් නිදහස් වෙනවා. ක්‍රිස්තුස් වහන්සේ කරා. කරලා කිව්වා පියාණනි සියල්ල ඉවරයි. වැඩේ හරි. දැන් ඔන්න කම්ප්ලීට්. දැන් මම 40 වෙනි දවසේ ඔසවා ගන්නවා නැවත මොකේද සිංහාසනේ දකුණු පස්සේ ඉඳගන්න නැත්නම් දේව රාජ්‍යයේ ඉහළම ස්ථානය මට ලැබෙන්න යනවා. මම යනවා එතනට. මම ගිහිල්ලා 50th day තව වචනකින් කිව්වොත් පෙන්ටිකොස්ට් 50 වෙනි දවසේ සුද්ධාත්මයන් වහන්සේ ඔබ එතන එවනවා. අන්න පොරොන්දු වෙවුවා. දැන් ඒක කොහෙද තියෙන්නේ? ලෝක 24:49. දැන් මේක තමයි පොරොන්දුව. ඔක්කොම හරි. අර process එක හරි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එනවා, මරණයට යනවා, දුක් විඳිනවා, මාරයාගේ ණය ගෙවනවා, අපිව මරණයෙන් බේර ගන්නවා. දවස් 40ක් උන්වහන්සේ සාක්ෂි හැටියට පොළොවේ පෙනී සිටිනවා. 500ක් සෙනග මේ සාක්ෂි දකින්නවා. 40 වෙනි දවසේ උන්වහන්සේ ඔසවා ගන්නවත් කට්ටිය බලන් ඉන්නවා. 5 වෙනි දවසේ පෙන්තිකොස් දවසේ තිබ්බ අලුත් සහල් මංගල්‍යයේ රැස්වීමේදී දෙවියන් වහන්සේ රෝණ කරනවා සෙනගට පෙන්වන්න මම තමයි දෙවියන් වහන්සේ කියලා. ඒකේ ඒ අන්‍ය භාෂාවල් දෙකක්. ක්‍රියා 1:8 එන අන්‍ය භාෂාවයි දෙවෙනි කොරින්ති 14 කතා කරන අන්‍ය භාෂාව දෙකක්. ඒතකොට මේ දවසේ එන අන්‍ය භාෂාව මේ සෙනගව පෙන්වන්න යනවා මම දෙවියන් වහන්සේ කියලා. ඒක උන්වහන්සේ හැමදැනකම කරන්න හදන්නේ මේ සෙනගව මොකක්ද කියන්නේ අවුස්සවලා කුලප්පු කරලා දේව රාජ්‍ය විතර නම්ම ගන්න. ඒකට හාස්කම් කරන්නේ. හාස්කම ඇවිල්ලා ලකුණක් පමණයි. ඒ ලකුණ තුල ඔබ හැරෙන්න ඕන දේව රාජ්‍ය විතර. ඒක ඇවිල්ලා ඊතලයක්. හාස්කම වෙනවා මෙන්න දිශාව. දැන් යන්න. හාස්කම ළඟ නතර වෙන්න එපා. අද ගොඩක් සෙනග ඉන්නේ හාස්කම ළඟ නතරලා. අර ඉතුරු ටික යන්නේ නැහැ. ඒත් හාස්කම තමයි ලකුණ දේව රාජ්‍යයේ අර ඩිපොසිට් එක ගන්න යන්නේ. ඒතකොට දැන් මෙතනදී මේ පෙන්තකොස්ත දවසේ වෙන එක තමයි අපි තේරුම් ගන්නේ රයිට් සුද්ධාත්මයන් වහන්සේ ආවා. මේක ඇවිල්ලා පොරොන්දුව. දැන් බලමු මේ පොරොන්දුව ගැන ලෝක 24:49 කියන එක. හාලෙලූයා. යන්නේ ඔබට ස්තුති වේවා. මම මගේ පියාණන් වහන්සේගේ පොරොන්දුව උඹලා වෙතට එවමි. නමුත් ඉහළින් උඹලා බලයෙන් සරසන ලබන තුරු නුවර නැවතී සිටපල්ලායයි කීසේද. පැහැදිලිද කියපු එක? බලව මම මාගේ පියාණන් වහන්සේගේ පොරොන්දුව උඹලා වෙතට එවමි. නමුත් ඉහළින් උඹලා බලයෙන් සරසන ලබන තුරු නුවර නැවතී සිටපල්ලායයි කීසේද. අන්න තාත්තගේ ප්‍රොමිස් එක. තාත්තගේ පොරොන්දුව ඔබ හැම කෙනෙකුටම උන්වහන්සේ ලෙවන්න ඕනේ. හැබැයි ඔබ ඒක ගන්න නතර වෙන්න ඕන. බලන් ඉන්න ඕන. මොකද්ද නතරලා බලන් ඉන්නවා කියන්නේ? ටීවී බල ඉන්න ඕන. නැත්නම් වෙන මොනවාද? ටෙලිනාට්‍ය බල ඉන්න ඕන. කියව ඉන්න ඕන. නැත්නම් එක එක්කෙනාගේ වැරදි හොය ඉන්න ඕන. අඩුපාඩු හොය ඉන්න ඕන. නෑ. යාචනා කර ඉන්න. දෙවියන් වහන්සේගේ අභිමුඛයට වෙලා ඉන්න. දෙවියන් වහන්සේ එක්ක සම්බන්ධ වෙලා ඉන්න. ඒකයි අපි දැක්කේ මතේ 7:7. සොයාපල්ලා එවිට සම්භවේ. තට්ටු කරපල්ලා එවිට දොර අරනු ලැබේ. නැත්තම් මොකක්ද ඊළඟට කියන්නේ? ඉල්ලාපල්ලා එවිට දෙනු ලැබේ. ඒතර මේක තමයි ජේසුස් වහන්සේ කියන්නේ නුවර නැවතී ඉන්න. නුවර නැවතී ඉන්න කියලා කියන්නේ මේ වැඩේට ඔබ හැම කෙනෙක්ම ලෑස්ති වෙන්න. මොකද ඔබට සුද්ධාත්මයන් වහන්සේ නැත්තම් ඔබට කටක් කැල්ල කියන්න බෑ මම ක්‍රිස්තියානි කියලා. හැබැයි ඔබට කටක් කැල්ල කියන්න පුළුවන් මම ක්‍රිස්තියානි කියලා. ඇයි මිනිස්සු ඔබ දිහා බලලා කියනවා මේ මොකද මේ ක්‍රිස්තියානිද නෑ. හැබැයි සුද්ධාත්මයන් වහන්සේ ආවට පස්සේ ඔබ කෙරේ අනිත්‍ය දැක්කම දකින්න යනවා ජේසුස් වහන්සේ. ආමෙන්.
ඒකෝ ඒක නිසා ජේසුස් කිව්වේ යන්න එපා මේක ලබන්න නැතුව. සුද්ධාත්මයන් වහන්සේ නැතුව ඔබ යනවා නම් සේවය කරන්න ඔබ කොහෙලා හරි පොට බිම යන ගන්න. ඒක නිසා ඔබ හැම කෙනෙක්ම ඔබ විවිධ ආගම් පසුබිම් වලින් එනවා ඇති විවිධ ඇදහිලි ක්‍රම වලින් එනවා ඇති දැන් ඔක්කොම අමතක කරන්න. දැන් ඔබට ඕන සදාකාල ජීවනය. දැන් ඔබට ඕන ඩිපොසිට් එක. ඔබට ඕන මේ මරණීය ශරීරය සදාකාල ජීවත් කරවන්න. එහෙනම් සුද්ධාත්මයන් වහන්සේට ආශා කරන්න. දැන් මෙතන ජේසුස් වහන්සේ කියනවා බලව පියාණන් වහන්සේගේ පොරොන්දුව නුඹලා වෙතට එවු. නමුත් ඉහළින් නුඹලා බලයෙන් සරසන ලබන තුරු නුවර නැවතී. දැන් නුවර නැවති හිටියද මේ කට්ටිය? නුවර නැවති හිටියා කියන අතුස්සන්. නුවර නැවති හිටියේ නැහැ. මේ දෙකම නැහැ කියන අතුස්සන්. හරි. ක්‍රියාපොතේ නමත් එක්ක. ක්‍රියාපොතේ පළවෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ. ඔබ දන්නවා යේසුස් වහන්සේව උත්සාහ වුණාට පස්සේ ඔසවා ගත්තාට පස්සේ නැත්නම් 40 වෙනි දවසේ උඩට ගියාට පස්සේ සෙනග 120ක් සෙනග එකතු වුණා. උඩුමහලට ගිහින් ආරක්ෂා කරා. අන්න පොරොන්දුව ලබන්න ලෑස්ති වෙච්ච සෙනග. අපි දැන් බලන්න යනවා ක්‍රියා පළවෙනි පරිච්ඡේදයේ 12. එකල ඔහු යෙරුසලමට සමීප වූ සබත් දවසක ගමන් දුර වූ ඔලිව නම් රත් කන්දේ සිට යෙරුසලමට හැරී ගියෝය. දැන් ඔලිව කන්ද ළඟදී තමයි යේසුස් වහන්සේ ඔසවාගන්නේ. ඊට පස්සේ මේගොල්ලෝ සබත් දවසක ගමන් දුර. කොච්චර දුරක්ද මේ කියන්නේ? සබත් දවසක ගමන් දුරක් කියන්නේ. සබත් දවසක ඒගොල්ලෝ ඇවිදින්න අලව් කරලා තියෙන ඉඩ දීලා තියෙන පරණ කිසුම හැටියට 1 කිලෝමීටර්. හැදක්ම 3 කාලක් පිට හැරෙන්නට. ඒගොල්ලෝ මේ කියන සබත් දවසක දුර කියන්නේ කිලෝමීටරයක් එහා ඔලිව කන්දේ ඉඳලා මේගොල්ලෝ මොකද කරන්නේ 120ක් සෙනග විතරයි හිටියේ. ඊට පොඩ්ඩකට කලින් කෑම කන්න කී දහයක් හිටියද? 15ක් හිටියා. සුද්ධාත්මය ලබන්නේ ආක්ෂණය කරන්න 120යි. පේනවද වෙනස? පේනවද සෙනගගේ ඒ කාලේ මුලා වීම අදටත් හොයන්නේ මෙයාව. බයිබලයේ කියන ඔයාව පාපේ නිසා මැරිලා ඉන්නේ. හැබැයි ඔයාව ජීවත් කරන විදියක් තියෙනවා. ඩිපොසිට් එක ගන්න. සුද්ධාත්මය ගන්න. සුද්ධාත්මය ගන්න මොකද කරන්න ඕන? හොයන්න. තට්ටු කරන්න. දොරන්න. එහෙනම් මොකක්ද ඔබගේ යාක්ෂණ ජීවිතේ? Fill in the Holy Spirit of God. Holy Spirit, Holy Spirit, Holy Spirit. සුද්ධාත්ම ආලෝකය තුල බලවත් වෙන්නේ. සුද්ධාත්ම බලය තුල ජීවත් වෙන්නේ. ඒතර මේකට ඔබ ආශා කරනකොට ඔබ දන්නේම නැතුව දෙවියන් වහන්සේගේ ඩිපොසිට් එක තමයි බලන් තියෙන්නේ. දැන් බලන්න මෙතන කියන එක 13 හරි 13 අපි දැක්කා 12 දැක්කා 13 ඔහු ඇවිත් සමුන් නැවතී සිටි උඩුමහලට නැගුණේ. උඩුමහල තමයි මේක සිටියේ. ඔහු නම් පේතරස්, යොහාන්, යාකෝබ්, අන්ද්‍රු, පිලිප්, තෝමස්, බර්තොලොමෙව්, මතෙව්, අල්ෆෙවුස්ගේ පුත්‍ර යාකෝබ්, ජොලිදයා වූ සීමොන්, යාකෝබ්ගේ පුත්‍ර යුදස් යනුය 14 මේ සියල්ලෝම ස්ත්‍රීන් යේසුස් වහන්සේගේ මව වූ මරියාද ඔන්න මරියතුමි සුද්ධාත්මයන් වහන්සේ ගන්න 127 හිටියා. දැන් රෝමන් කැතොලික්ස් කියනවා නෑ he had the Holy Spirit කියලා නෑ. සුද්ධාත්මයන් වහන්සේ ඒකට කාටවත් එවලා තිබ්බේ නෑ. සුද්ධාත්මයන් වහන්සේ ගන්න මේරිත් යාක්ෂණා කරනවා. ඒතර මෙතන කියනවා මව වූ මරියාද උන්වහන්සේගේ සහෝදරයන් සමග එක්සිත්ව නොකඩවාව යාක්ෂණා කරමින් සිටියේ. මම කැමති ඔබගේ අවධානය යොමු වෙනවාට එක්සිත්ව නොකඩවා යාක්ෂණා කර. මොකටද දැන් මේ යාක්ෂණා කරගෙන ඉන්නේ? අර පොරොන්දුව ලබා ගන්න. සුද්ධාත්මය ලබා ගන්න. දෙවියන් වහන්සේගේ ආත්මය තමන් තුළට දාගන්න. අද උදෑසන උන්වහන්සේ යාක්ෂණා කරද්දී මගෙන් කියුවේ ඔය ටිකම තමයි. ඔබ තුළට මේ දෙවියන් වහන්සේගේ ආත්මය එන්න ඕන. ඒක නැති වුණොත් ඔබ බොරුවක් කරන්නේ කිතුනේ කී. මම නෙමෙයි බයිබලයේ කියන්නේ. ඊට පස්සේ මෙතන කියනවා නොකඩවා යාක්ෂණා කරමින් සිටියේ 15 වෙනි පදයේ කියනවා ඒ දවස්වල 120 දෙනෙක් පමණ සෙනග රැස්ව සිටි කල. මට පේනවා 120යි උඩුමහලේ සෙනග හිටියේ. දැන් මාත් එක්ක එන්න ක්‍රියා 21 4ට. සමාවෙන්න ක්‍රියා 2. ක්‍රියා 2 පළවෙනි පදේ. දැන් ඔන්න මේගොල්ලෝ යාචනා කරගෙන ඉන්නවා. මොකටද යාචනා කරගෙන ඉන්නේ? අර පොරොන්දුව ලබන්න.
සුද්ධාත්මයන් වහන්සේ ලබන්න. ඔබ හැම කෙනෙක් මම දන්නවා ඔබ ගොඩක් දෙනෙකුට සුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා. එහෙම ඔබට නැහැ කියලා හිතනවා. ඔබට පිපාසයක් නැත්තම්, ඔබට දේවයන් වහන්සේගේ රාජ්‍යය ගැන කැමැත්තක් නැත්තම් ඒක ඔබට අහන්නේ දිරවන්නේ නැත්තම්, සේන වචනෙන් කිව්වොත්. ඔබට පල්ලියට එනකොම හරි අමාරුයි. කවුරු හරි තල්ලු කරලා ඔබ යවන්න ඕන. යාත්‍රා කරනකොම පස්සේ කරමු වැඩ තියෙනවා. අන්න ඔබ පොළඹවන්නේ. ඒ කියන්නේ සුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල ඉන්නකොට ඔබ මාංශය නෙමෙයි ආත්මේ ජීවත් වෙනවා. ඔබ වැඩිපුර කාලය ගත කරනවා මේ දි รา පත් වෙන తాවකාලික පවතින ශරීරය නෙමෙයි සදාකාල පවතින රාජ්‍යයට. ඒතර මේක වෙනුවෙන් ඔබගේ කාලය වෙලා ඔබ ගත කරනවා. ඒතර ඔබ හිතනවා මම මේවට නැහැ කියලා ඔබ ඉල්ලන්න සුද්ධාත්මයන් වහන්සේ. උන්වහන්සේ කියන ඉල්ලන්න සියල්ලන්ට දෙනු ලැබේ. ඒතර ඔබ ඉල්ලන්න ඕන ඔබ නිරහර වෙදලා ඉල්ලන්න, යාක්ෂාවෙන් ඉඳලා ඉල්ලන්න ඔබ උන්වහන්සේ එක්ක කාලය ගත කරන්න. දැන් කියනවා සුද්ධාත්ම ප්‍රධානයට ඔන්න සුද්ධාත්මයන් වහන්සේ දෙන්නේ යන්නේ. කී දෙනෙක් කැමතිද ලබා ගන්න? ආමේන්. තවද පෙන්තකොස්ත දවස පැමිණි කල ක්‍රියා දෙකේක ඕන් සියල්ලෝ එක් තැනක රැස්ව සිටියෝය. ඔන්න දැන් අර දවසේ 50 වෙනි දවසේ දැන් මේගොල්ලෝ යාක්ෂා කරනවා. 40 වෙනි දවසේ ජේසුස් වහන්සේ ඔසවා ගත්තා. 50 වෙනි දවසේ යාක්ෂා කරනවා. දවස් කීයක්ද? දැන් මැත්ස් ක්ලාස් එක. 40 වෙනි දවසේ ජේසුස් වහන්සේ ඔසවා ගත්තා. 50 වෙනි දවසේ යාක්ෂා කරනවා. දවස් කීයක් යාක්ෂා කරනවා? 40 වෙනි දවසේ යේසුස් වහන්සේ ඔසවා ගන්නවා. 50 වෙනි දවසේ ඒගොල්ලෝ යාක්ෂා කරගෙන ඉන්නවා. දවස් කීයක් යාක්ෂා කරනවා? 10යි. 50 කිරීම 40. එන්න මම ප්‍රයිවට් මේ මැත්ස් ක්ලාස් එකක් කරනවා. ඔයගොල්ලෝ සහභාගී වෙන එක. හරි. එතකොට මොකද්ද කියන්නේ? දවස් 10ක් මේගොල්ලෝ නොකඩවා ස්ථිරව යාක්ෂා කරගෙන ඉන්නවා. මොකටද? අර පොරොන්දුව ගන්න. යේසුස් වහන්සේ කිව්වනේ ඕගොල්ලෝ නුවර නැවතිලා ඉන්න. මම තාත්තගේ පොරොන්දුව හැම කෙනෙකුටම එවන්න යනවා. එතකොට රීබා කලෙක්ට්‍රා පාරෝෂ්පිය දෙවෙනි පදේ කියනවා තද හුලඟක් හමන්නාක් මෙන් ශබ්දයක් අහසෙන් හදිසියෙන් පැමිණ එයින් නෝ නිදගෙන වුණා මුළු ගේ පිරුණේ ඔන්න තාත්තා එව්වා කෙලින්මයි අන්ලිමිටඩ් හොලි ස්පිරිට් අසීමිත එව්වා තුන්වෙනි පදේ කියනවා ගිනි වැනි වූ දීව් බෙදී යනවා ඕන්ට පෙනුනේ හැම කෙනෙක් මතම ආලේපයක් ක්‍රියාත්මක වෙන්න ගත්තා යන්නේ ඕන් සියල්ලෝම සුද්ධාත්මෙන් පූර්ණව ආත්මයන් ඕන්ට කතා කරන්න පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍ය භාෂාවලින් කතා කරන්න පටන් ගත්තා වේ. අන්න සුද්ධාත්මයන් වහන්සේ ආවනම් අන්‍ය භාෂාව කියන්නේ සයින් එක. අන්‍ය භාෂාව තියෙනවනම් සුද්ධාත්මයන් වහන්සේ වෙලා. ඒතර අන්‍ය භාෂාව නැහැ කියන්නේ සුද්ධාත්මයන් වහන්සේ නැහැ කියන එක නෙවෙයි. නමුත් අන්‍ය භාෂාව තිබ්බොත් ඔබට පෙන්වන්න පුළුවන් සුද්ධාත්මයන් වහන්සේ මාත් එක්ක ක්‍රියා කරනවා. ඒක සයින් එක. දැන් මෙතන කියන සුද්ධාත්මයන් වහන්සේ ආවම අන්‍ය භාෂාවලින් කතා කරන්න ගත්තා. ඒතර ඔබ තේරුම් ගන්න මේ ජේසුස් වහන්සේ කතා කරන ගමන මොන වගේ ගමනක්ද කියලා ඔබ ඒක වෙනුවෙන් ඔබ ව්‍යායාම් දරන්න ඒක වෙනුවෙන් ඔබගේ කාලය ගත කරන්න ඔබ ඒක වෙනුවෙන් මගෙන් මොනවද වෙන්න ඕන මම ඔබ වෙනුවෙන් සතිය දවස් 7ම ලෑස්ති. ඔබ ඕන දවසක කියන්න මට පැයක් පාල් බෙලින් ඉගෙන ගන්න ඕන සුද්ධාත්මයන් වහන්සේ. මට ඕන පාසලට එක පැයක් කියලා යාක්ෂා කරන්න. එන්න. මේක හැදලා තියෙන ඔබට. ඔබ ඒ වෙනුවෙන් ඔබ කැමති නම් මම කැමති ඔබත් එක්ක එක්සිට් වෙන්න.